මොකද උනේ? ඔය දැන් අවන්ත අයියත් එක්ක කෝල් එකේ නේද හිටියේ? මොකද උනේ කියන්නකෝ. ඇයි යන්නේ කතා නොකරන්නේ? නෑ කලබල වෙන්න තරම් දෙයක් නෙමෙයි. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක්. මොකද ඒ ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නේ ඊයේ අමේෂාන්ටි හොස්පිටල් එකට එක්කගෙන ගියානේ. ඔය ඉතින් අපි ඉන්නකොටනේ ඔයාව යවුවේනේ. අවන්තයා කියනවා ඩොක්ටර් කිව්වලු අර පරණ කැන්සර් එකම ආපහු මේ උඩ එන්න හදන්නේ කියලා. තියෙන්නේ. ඌ මාර විදිහට අප්සෙට් වෙලා ඉන්නේ සමාධියේ. මං චුට්ටක් යන්න උඩට ගිහලා කතා කරන්න. හරි. ඔයා යනවා නම් මාත් එන්නම් ඔයත් එක්ක යන්න. එපා මනිකේ. ඔයා මේ වෙලාවෙ ඉන්න එපා. මොකද ඔයා ගියොත් ඌ තව ටිකක් අවුල් වෙන්න ඉඩ තියෙනවා. දැන් තනුකයත් මගේ එන ගමන් ඉන්නේ මං ඌ ආපුවාම ඌත් එක්ක යන්න. අරත් එක්ක යන්නයි. සීරියස් කේස් එකක්ද? බොරු කියන්න ඕනේ නෑ ඉතින් මට තේරෙන විදියට නම් සීරියස්. ඒත් කමිතා ගන්න බෑ මොකද වෙන්න යන්නේ කියලා. අයියනේ බලන්නකො මේ වෙඩින් එකක් කට උඩ තියෙද්දිනේ මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒකනේ කියන්නේ. අනිත් ඒක ඔක්කොටම වඩා අමේෂාන්ටි ඔය කර්ම ලෙඩෙන් බේරිලා ටිකක් සන්තෝෂෙන් හිටියේ. අනික මම පොරොන්දු වුණා. අවන්තයවයි දෙව්මිවයි ගෙනත් දෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක ආපහු යන්නේ නැතුව මෙහෙටම වෙලා නවතින්නත් එයා ලෑස්ති වෙලා බලාගෙන හිටියේ. පව්. අනේ ඔව්.